අද රිවිව් එකේ මුල්ම ක්ලිප් එකේ මගේ වොයිස් එක හරියට රෙකෝඩ් වෙලා නැහැ. ඒ නිසා මම මේ විදිහට වොයිස් ඕවර් කරනවා. ඉතින් අද මේ ගෙනල්ලා තියෙන්නේ 2025 Toyota Voxy වාහනයක්. මේක ටිකක් ලක්ෂරි ටයිප් එකේ වාහනයක්. එක්ස්ටීරියර් ලුක් එකයි ඉන්ටීරියර් ලුක් එකයි දෙකම ටිකක් ලක්ෂරි පැත්තට බර වාහනයක්. හොඳ වාහනයක්. ඉතින් අද ටක් ගාලා අපි මේ වාහනය ගැන බලමු. මේ Toyota Voxy වාහනේ ෆ්‍රොන්ට් ඩිසයින් එක ගැන කතා කරමු. ලස්සන ලක්ෂරි එලිගන්ට් ලුක් එකක් තමා තියෙන්නේ වාහනේ. ඒකට ප්‍රධාන හේතුව මෙන්න මේ ලක්ෂරි ක්‍රෝම් ලයින්ස්. ඒ කියන්නේ ක්‍රෝම් ලයින්ස් වලින් ලක්ෂරි ෆීල් එකක් වාහනේට හම්බ වෙනවා. මේ වාහනේ ඔටෝ පාකින් ඔප්ෂන් එක තියෙනවා. ඉතින් ඒ ඔටෝ පාකින් ඔප්ෂන් එකට ඕන කරන සෙන්සර්ස් හම්බ වෙලා තියෙනවා ඉස්සරහින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. වාහනේ පුරාවටම මේ වගේ සෙන්සර් හම්බ වෙලා තියෙනවා. ඒ ඔටෝ පාකින් එකට ඕන කරන මේකේ තියෙන ටිකක් අර ඇග්‍රසිව් ලුක් එකක් ඉස්සරහා Toyota badge එක හම්බ වෙලා තියෙනවා මේ විදිහට. වාහනේ ඩිසයින් එක ගත්තොත් මම කලින් කිව්වා වගේ ඇග්‍රසිව් ලුක් එකක් තියෙන්නේ. බලන්න යටිනුත් ක්‍රෝම් ෆිනිෂින් එකක් ගිහින් තියෙනවා. ඉස්සරහින් ඒ කියන්නේ මුළු වාහනේ පුරාවටම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක නම් සාමාන්‍යයෙන් හොඳයි. ලොකු ගැටලුවක් නැහැ. මේ වාහනේ ඇත්තටම අර හම්බ වෙලා තියෙන්නේ ඔෆ් රෝඩ් වලට වගේ නෙමෙයිනේ. ඉතින් මේකේ හෙඩ්ලයිට් එක ගැන කතා කරොත් මෙන්න මේ විදිහට ඩේ ටයිම් රනින් ලයිට් එකක් උඩින් තියෙනවා. එතකොට යටින් හම්බ වෙලා තියෙනවා LED ප්‍රොජෙක්ට් හෙඩ් ලැම්ප් තුනක්. ඔය උඩින් තියෙන ඩේ ටයිම් රනින් ලයිට් එකේම තමයි අපේ සිග්නල් ඉන්ඩිකේටර් එකක් හම්බෙන්නේ. මෙන්න මේ කොටසේ ඔය මම දැන් අතින් තියලා පෙන්නන්නේ. ආන් එකේ යටම තියෙනවා පොඩි ලයිට් වගේක්. ඒක පේන්නේ නෑ මෙහෙම බැලුවට. නෝමල් ඩිසයින් එකක් ඒක. නෝමල්ම කියන්නත් බෑ සාමාන්‍ය වාහනයක නම් ඒ වගේ ඩිසයින් එකක් බලා ගන්න හම්බ වෙන්නේ නෑ. ඔන්න ඔය සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන් තවත් පාකින් සෙන්සර් එකක් හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ඔහොමම සයිඩ් වීව් එක ගැන කතා කරමු වාහනේ. එතකොට මේ වාහනේ සයිඩ් වීව් එක මම කලින් කිව්වා වගේ ඉස්සරහින් හම්බ වෙලා තියෙනවා පාකින් සෙන්සර් එකක්. මේකේ සයිඩ් වීව් එක ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් අර ලක්ෂරි ෆීල් එකක් තමයි හම්බ වෙන්නේ සයිඩ් වීව් එකෙත්. මේකේ අපිට හම්බ වෙනවා 17 inch alloy wheel එකක්. ටිකක් බැලෝ සයිස් එකේම වැඩි ටයර් එකක් තමයි තියෙන්නේ. සමහර වාහනවල 16 inch alloy wheel එකක් ගන්නත් පුළුවන්. බලන්න මේකේ වින්ක මිරර් ඔප්ෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන ක්‍රෝම් ෆිනිෂින් එකක් තියෙනවා. මේ පැත්තෙන් තියෙනෙත් මේ Toyota Voxy වාහනයක්මයි මේ වාහනේ මෙන්න මේ විදිහට ක්‍රෝම් ෆිනිෂින් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ වින්ක මිරර් ඔප්ෂන් එක තමයි මේ වාහනේට හම්බ වෙන්නේ. මේකේ යටින් කැමරා එක පොසිෂන් වෙලා තියෙනවා. ටිකක් ලස්සන ලුක් එකක් තියෙන සයිඩ් මිරර් එකක් තියෙන්නේ. මට හිතෙනවා ඩ්‍රයිවර්ට මේකේ වීව් එක හොඳට ඇති කියලා. මෙතන බලන්න මේ වාහනේ ඒ පිළේ එක මෙන්න මෙතනින් ගිහින් තියෙනවා පොඩි ග්ලාස් එකක්. මේක හොඳ වීව් එකක් ගන්න. එහෙම නැත්නම් අපේ ඩ්‍රයිවර්ට හොඳ වීව් එකක් ගන්න උදව් වෙනවා ඇති කියලා හිතෙනවා. මේකෙන් මේ වාහනේ සයිඩ් වීව් එක ටිකක් වැඩි වෙලා තියෙනවා. එතකම යටින් දිගට මෙන්න මේ විදිහට බොඩි එකේ කන්ටිනියු වෙලා තියෙනවා ක්‍රෝම් ලයින් එක. බොඩි එක මැදින් ඒ කියන්නේ මෙන්න මේ ඩෝ හැන්ඩල් දෙක මැදින් ඒ කියන්නේ මේකේ ඉස්සරහා ඩෝ එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඒත් එකම මේකේ පිටිපස්සට ඩෝ එක මෙන්න මේ විදිහට ඔටෝමැටික් තමයි ෆෝල්ඩ් වෙන්නේ. ඒක සයිඩ් එකට ෆෝල්ඩ් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ඩෝ එක අතරේ ඒ කියන්නේ මෙන්න මේ ඩෝ දෙක අතරින් මෙන්න මේ විදිහට කොම්බිනේෂන් එකක් ගිහින් තියෙනවා. මාර ලස්සනයි ඒකත්. ඉතින් අපි අතුල ගැන පස්සේ කතා කරමු. සයිඩ් වීව් එක මේ විදිහට තමයි තියෙන්නේ. අපේ A පිළ එක B පිළ එක. එතකොට මෙන්න මෙතන C පිළ එක. බලන්න ඔයාලට මෙන්න මේ පිටිපස්ස හා බැලුවොත් ලස්සන C පිළ එකේ ග්ලාස් එකක් බලා ගන්න පුළුවන්. සයිස් එකෙන් ටිකක් වැඩි. ඉතින් ඇතුළට ගිහින් බලමු අපි ඇතුළට කොහොමද මේක ෆීල් වෙන්නේ කියන්නේ. සයිඩ් එකේ බොඩි එක මේ විදිහට තමයි තියෙන්නේ. සෑහෙන ලස්සන ක්ලීන් ලුක් එකක් තියෙන. ඉතින් පිටිපස්ස ගත්තොත් පිටිපස්සට ඉස්සරහා ඩිසයින් එකෙන්මයි yellow wheel එක හම්බ වෙලා තියෙන්නේ. මේ වාහනේ ඉස්සරහට පිටිපස්සට දෙකටම හම්බ වෙලා තියෙන ඩිස්ක් බ්‍රේක් ඔප්ෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වාහනේ අනිවාර්යයෙන්ම බ්‍රේක් රෙස්පොන්ස් එක හොඳයි. ඒත් එක්කම අපේ ෆුවල් ලිඩ් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඉස්සරහට පස්සහට දෙකටම මම කලින් කිව්වා වගේ එකම ඩිසයින් එකෙන් එකම සයිස් එකෙන් තමයි වීල් හම්බ වෙලා තියෙන්නේ. alloy wheel එක ගොඩක් ලස්සනයි. ඒත් එක්කම මේ වාහනේ සස්පෙන්ෂන් ගැන කතා කරමු අපි ටිකක්. මේකේ හම්බ වෙලා තියෙන්නේ ඇත්තටම අර කම්ෆර්ටබල් ලක්ෂරි ගමනක් යන්න පුළුවන් විදිහට සස්පෙන්ෂන් දෙකක් ඉස්සරහා පිටිපස්සට දෙකම Toyota Voxy කියන්නේ ඇත්තටම සාමාන්‍ය සබ පහසුවට ගමනක් යන්න පුළුවන් වාහනයක්. ඉතින් මේකේ ඉස්සරහට එන සස්පෙන්ෂන් පද්ධතිය ගත්තොත් MacPherson සස්පෙන්ෂන් පද්ධතියක්. ඒතකොට මේ වාහනේ පිටිපස්සට හම්බ වෙන semi independent suspension system එකක්. හරි අපි දැන් මේ Toyota Voxy එකේ පිටිපස්ස ගැන කතා කරමු. එහෙම නැත්නම් rear view එක බලන්න ටිකක් ලස්සන view එකක් අර luxury look එකක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන මෙහෙම Voxy කියලා silver color එකෙන් branding එකක් හම්බෙලා තියෙනවා. Toyota badge එකත් එක්කන් මේ වාහනේ පිටිපස්ස look එක වැඩි වෙන්න ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ brake light එක වාහනේ left side එකේ ඉඳන් right side එකට වෙනකම්ම continue වෙලා තියෙනවා. මැදින් විතරක් පොඩ්ඩක් කට් වෙලා තියෙනවා badge එකට ඉඩ දීලා. ඒත් එක්කම යටිනුත් මෙන්න මේ විදිහට chrome lines ගිහින් තියෙනවා. මේ හැම දෙයකින්ම වාහනේ luxury finishing එක තමයි බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යටින් හම්බ වෙලා තියෙනවා මෙන්න මේ විදිහට parking sensors. එහෙම නැත්නම් අපේ reverse sensors හම්බ වෙලා තියෙනවා. parking sensors මේ හැම sensor එකක්ම අපි මේකේ ගත්තොත් මෙන්න මේ විදිහට ටිකක් ලොකු panoramic glass එකක් හම්බ වෙලා තියෙනවා rear glass එකේ. ඒත් එක්කම මේ විදිහට අපිට brake light එකක් හම්බ වෙලා තියෙනවා. මේකේ brake light එක ගැන කතා කරොත් මම කලින් කිව්වා වගේ මේ විදිහට දිගටම continue වෙලා තියෙනවා. මෙතනින් අපිට හම්බ වෙලා තියෙනවා අපේ signal light එක, ඒ වගේම reverse light එක, ඒ ඔක්කොම ටික Voxy එකටත් ටිකක් ආවේනික ලක්ෂණයක් තමයි තියෙන්නේ මේ light එක ඔයාලට බලා ගන්න පුළුවන් දැන්.
එතකොට මේ වාහනේ පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් HEV කියලා බ්‍රෑන්ඩින් එකක් තියෙනවා. මේකෙන් කියන්නේ වාහනේ ඉලෙක්ට්‍රික් කැන් ඒ වගේම එන්ජින් එකයි දෙකම එකතු වෙලා තමයි මේ වාහනේ ධාවනය වෙන්නේ. ඒකෙදි මම පොඩ්ඩක් කියන්න සාමාන්‍යයෙන් සිටි ඩ්‍රයිව් එකේදී ඒ වගේම ෂෝට් ටර්ම් ඩ්‍රයිව් කරනවා නම් මේ වාහනේ ඉලෙක්ට්‍රික් ඩ්‍රයිව් එකක් තියෙනවා. ඒත් එක්කම ඔයා සාමාන්‍යයෙන් ලොන්గ్ ටර්ම් ඩිස්ටන්ස් ඩ්‍රයිව් කරනවා නම් මේ වාහනේ එන්ජින් එකත් එක්කන් අපේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් මෝටර්ස් කපල් වෙලා වැඩ කරනවා. එහෙම නැත්නම් ඔයා සාමාන්‍යයෙන් ටිකක් හෙවි යූසේජ් එකකට මේ වාහනේ හයිවේ වල වගේ එහෙම නැත්නම් ටිකක් වැඩි ස්පීඩ් එකකින් ධාවනය කරනවා නම් එන්ජින් එකෙන් තමයි තනිකරම අපේ පවර් ට්‍රේන් එකට මේකේ දායකත්වය හම්බෙන්නේ. ඉතින් අපි ඔහොමම වාහනේ ඇතුළට නැගලා බලමු කොහොමද කියලා. අපි බූට් එකත් ටිකක් ඕපන් කරලා බලමු කොහොමද ඇතුළේ ස්පේස් එක කියලා. එතකොට මේ Toyota Voxy එකේ බලා ගන්න පුළුවන් විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මේ rear door එක ඕපන් කරගන්නකොට අපිට මෙන්න මෙතනින් ස්විච් එකක් හම්බ වෙලා තියෙනවා. මේ door එක උඩට උස්ස ගන්න, ඒ වගේම door එක පාත් කරගන්න මෙන්න මේ විදිහට ස්විචස් දෙකක් හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ door එක පිටිපස්සහ තියෙන ස්විච් එකෙන් වෙන්නේ door එක අන්ලොක් කරගන්න පුළුවන්. ඒත් එකම මෙතනින් තමයි මේ ටිකක් heavy එහෙම නැත්නම් ටිකක් බරින් වැඩි එකක්. ඒතකොට මේ ස්විච් දෙකෙන් පුළුවන් අපිට උස්ස ගන්න, ඒ වගේම පාත් කරගන්න. කොහොමද අපි මේකේ ඇතුළේ පොඩ්ඩක් බලමු. හරි. ඒත් එක්කම අපි ගත්තොත් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් බූට් ස්පේස් එක third row seats එක්කන් ටිකක් මේකේ ස්පේස් එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ third row seats නමන්න පුළුවන්. එතකොට හොඳ ස්පේස් එකක් ගන්න පුළුවන්. මේ වාහනේ උසින් වැඩි සාමාන්‍යයෙන් ඔයාලට තේරෙන්නේ නැති. මම ඇතුළේදීත් කියන්නම් මේ වාහනේ හෙඩ් රූම් එක ගොඩක් හොඳට තියෙන වාහනයක්. ඉතින් අපි ඔහොම වාහනේ ඇතුළට නැගලා බලමු. පිටිපස්ස සහ third row seats එකක් දිගාලා තියෙනකොට මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ස්පේස් එක. ඉතින් අපි දැන් මේ Toyota Voxy එකේ ඇතුළට නැගලා බලමු. මේක මෙන්න මේ විදිහට තමයි ඕපන් කරගන්න තියෙන්නේ. එයා ඔටෝමැටිකලි ෆෝල්ඩ් වෙනවා. දන්නවනේ ඉතින් මේ වගේ ෆෝල්ඩ් වෙන එකේ වාසි ගොඩක් තියෙනවා. පාරකදී වගේ මේ ඩෝ එක අරින්න මාරම ලේසි. ඉතින් වෑන් එකක ඩිසයින් එකක් තියෙන්නේ. බලා ගන්න පුළුවන් මේ විදිහට ෆුට් ස්ටෙප් එක ඔයාලා දකින්න ඇති. එළියට ෆෝල්ඩ් වුණා. එත් එකම කකුල දාලා නගින්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම third row seats වලට යම් මේක මේ විදිහට ඉස්සලා ඉස්සරහට කරලා තමයි third row seats වලට යන්න දෙන්නේ. සාමාන්‍ය වාහනයක third row seats වලට එන්ටර් වෙනවට වඩා මේකේ ස්පේස් එක තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට බැලුවොත් මේකේ ලෙග් ස්පේස් එක නම් මම සීට් එක පස්සහට අරන් පෙන්නන්නම්. හෙඩ් රූම් එක මම කලින් කිව්වා වගේ ලොකු ඉඩක් තියෙනවා. ඒත් එක්කම මම මෙතෙන්ට ගිහින් පෙන්නන්නම්. ලෙග් ස්පේස් එක සාමාන්‍යයෙන් third row වාහනයක තියෙනවට වඩා මේකේ තියෙනවා. ඉතින් මේක වෑන් ඩිසයින් එකක්. එතකොට මේකේ කොහොමත් වැඩි. එතකොට මේකේ පැසෙන්ජර්ස්ලා ඔක්කොටම යන්න පුළුවන් 8 දෙනෙකුට තමයි කියන්නේ. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් අපේ driver and passenger ඒ වගේම second row seats දෙකයි 4යි. ඒ වගේම මෙතන 3යි. ඒ කියන්නේ මේකේ යන්න පුළුවන් 7 දෙනෙකුට. මේකේ මැද තියෙන්නේ center console area එකේ cup holders එහෙම. එතකොට 8 දෙනෙකුට යන්න බෑ. 7 දෙනෙකුට තමයි යන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පිටිපස්සටත් cup holder එකක් හම්බෙලා තියෙනවා මේ third row seats වලට. ඒත් එක්කම මම කලින් කිව්වා වගේ මේකේ C pillar එක බලන්න size එකෙන් ටිකක් වැඩි C pillar එකක් හම්බෙලා තියෙනවා. වාහනේ ඇතුලේ third row seats වලත් මට නම් දැනෙන්නේ අර second row seats වල යනවා කියන එක තමයි ඇත්තටම දැනෙන්නේ. එතකොට මේකේ grab handle එකක් මේ විදිහට හම්බෙලා තියෙනවා. ඒත් එක්කම third row seats වලට AC vents හම්බෙලා තියෙනවා. ඒකත් හොඳ plus point එකක්. ස්පීකර් සෙටප් එක උඩින් තියෙනවා බලා ගන්න පුළුවන්. අපිට රීඩින් ලයිට් එකක් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ගොඩක් සිම්පල් ඩිසයින් එකක් තියෙන. ඉතින් මෙන්න මේ මං ඉන්න සීට්ස් මේවා ෆෝල්ඩ් වෙනවා. එතකොට මම කලින් කිව්වා වගේ පිටිපස්ස ස්පේස් එක වැඩි කරගන්න පුළුවන්. මේවා ෆෝල්ඩ් වුණාම මේවා ෆෝල්ඩ් වුණාට පස්සේ මෙහෙම නැමිලි වෙලා මේ සීට් එක මේ අතර මෙතනින් උඩට තමයි නැමෙන්නේ. ඒ කියන්නේ මෙතනින් තියෙන පොඩි ලීවර් එකක්. ඉතින් මේ විදිහට තමයි third row seats ගැන කොහොම පොඩි දෙයක් තමයි කතා කරන්න දෙන්නේ. ඉතින් මේකේ 3 දෙනෙකුට පිටිපස්සා යන්නත් පුළුවන්. හැබැයි දෙන්නෙකුට තමයි comfortability එක වැඩි කියලා මට හිතෙන්නේ. seats ගත්තොත් මේකේ leather seats එක්කම fabric finishing එකක් කපල් වෙලා තමයි තියෙන්නේ. පිටිපස්සට seat belt හම් වෙලා තියෙනවා. ওই විදිහට තමයි තියෙන්නේ. අපි ටක් ගාලා කොහොමද second row seats ගැන කතා කරමු. හරි. අපි දැන් කොහොම මේ වාහනේ second row seats වලට නැගලා බලමු. මේ විදිහට ඉස්සරහට එන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ ලීවර් එකෙන් මේක ඉස්සරහට ගන්න පුළුවන්. ඒකලා පහසුවෙන් එන්න පුළුවන්. ඉතින් අපි ආපහු මේක මෙන්න මේ විදිහට ෆෝල්ඩ් කරගමු. ඊට පස්සේ මේ සීට් එක මෙන්න මේ විදිහට පස්සට යවන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න මම second row seats වලට එන්න උනා. බලන්න මේක ඇතුලේ ඉඩ නම් සෑහෙන තියෙනවා. ඇත්තටම leg space, head room ගැන කතා කරන්න දෙයක් නැහැ. second row seats ඇත්තටම third row seats හොඳට comfortable. හැබැයි second row seats ඊටත් වඩා comfortable මේ වාහනේ. මේකේ මැදින් වලට බලා ගන්න පුළුවන් අපේ hand rest එකක් හම්බ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට fold කරන්න පුළුවන්. ඒත් එක්කම මේ පැත්තෙනුත් හම්බ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට යන පැසෙන්ජර් මාර කම්ෆර්ටබිලිටි එකක් තියෙන විදිහට යන්න තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට මේකේ මැදින් හම්බ වෙලා තියෙනවා කප් හෝල්ඩර්ස් දෙකක්. ඒත් එක්කම පවර් අවුට්ලට් දෙකක් හම්බ වෙලා තියෙනවා. USB-C පෝට් දෙකක් මෙන්න මෙතනින්. අපි ඒක ක්ලෝස් කරගමු. ඒත් එක්කම පොඩි මොන හරි ෆයිල් එකක් වගේ දාගන්න. ෆයිල් එකක් නම් බෑ. මොන හරි පොඩි දෙයක් දාගන්න මෙන්න මෙතනින් හම්බ වෙලා තියෙනවා ඉඩ. ඒත් එක්කම මෙතනින් මොන හරි දෙයක් තියාගන්න පොඩි ටේබල් එක ඩිසයින් එකක් තමයි තියෙන්නේ. තව කප් හෝල්ඩර්ස් දෙකක් මෙතනින් හම්බ වෙලා තියෙනවා. ඒ දෙක අපේ third row seats වලට තමයි අයිති වෙන්නේ. ඉතින් simple design එකක් තියෙන්නේ. අපි second row seats වල door එක ගැන කතා කරමු. ඒක කතා කරන්න මම මේ පැත්තේ door එක ගන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වාහනේ second row seats වල එන door එක. ඒ කියන්නේ මේ second row door එක. ඒ කියන්නේ fold වෙන door එකේ design එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි ලස්සන design එකක් තියෙනවා. මේක මේ බලන්න leather finishing එකක් තියෙනවා. ඒත් එක්කම hand rest එකක් හම්බ වෙන්නේ නැහැ door එකේ. මොකද ඒකට හේතුව
මෙන්න මෙතනින් මම පෙන්වනවා වගේ හෑන්ඩ් රෙස්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ඩෝ එකේ ඩිසයින් එක මේ විදිහට තමයි හම්බ වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කප් හෝල්ඩර් එකක් ඒත් එක්කම පවර් වින්ඩෝ ඔප්ෂන් එක හම්බ වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සන් කර්ටන් එකක් හම්බ වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ සන් බ්ලයින්ඩ් එකක් අපිට ඒක මැනුවලි ෆෝල්ඩ් කරගන්න තමයි හම්බ වෙලා තියෙන්නේ. උඩින් AC වෙන්ට් එක හම්බ වෙලා තියෙනවා අපේ සෙකන්ඩ් රෝ සීට්ස් වලට. ඒත් එක්කම මේකේ AC වෙන්ට් එක විතරක් නෙමෙයි මේකේ ස්පීකර් සිස්ටම් එක හම්බ වෙලා තියෙන්නේ අපේ රූෆ් එකේ මෙන්න මේ විදිහට උඩින් හම්බ වෙලා තියෙනවා අපේ ස්පීකර් සිස්ටම් එක. එතකොට මේ වාහනේ සෙකන්ඩ් රෝ සීට්ස් වලට මම කලින් කිව්වනේ රූෆ් එකෙන් හම්බ වෙලා තියෙනවා කියලා AC වෙන්ට් මේ තියෙන්නේ සෙකන්ඩ් රෝ සීට්ස් වලට AC කන්ට්‍රෝලර්ස් ටික බලන්න ඔක්කොම කන්ට්‍රෝලර්ස් හම්බ වෙලා තියෙනවා අපේ ටෙම්පරේචර් එක අඩු වැඩි කරන්න, ඒ වගේම ඕෆ් කරන්න, ඔටෝ මෝඩ් එකට දාන්න, ඒ වගේම ෆෑන් ලෙවල්, ඒ වගේම ෆෑන් එක ඇඩ්ජස්ට් කරගන්න මේ හැමදේම හම්බ වෙලා තියෙනවා මෙන්න මේ විදිහට රූෆ් එකෙන් කන්ට්‍රෝලර්ස් ඒත් එක්කම පිටිපස්ස හර මොනිටර් එකක් හම්බ වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. මේක ඇවිල්ලා ටීවී එකක් විදිහට තමයි යූස් වෙන්නේ. ඉතින් මේකත් සෙකන්ඩ් රෝ සීට්ස් වල වැඩියෙන්ම සෙකන්ඩ් රෝ සීට්ස් වලට තමයි ફોකස් කරලා තියෙන්නේ. තර්ඩ් රෝ සීට්ස් වල ආයතත් මේක යූස් කරන්න පුළුවන්. ඉතින් හොඳ ෆැසිලිටිස් හම්බ වෙලා තියෙනවා මේකේ සෙකන්ඩ් රෝ සීට්ස් වල. කම්ෆර්ටබිලිටි එක තමයි මේන්ම ફોකස් කරලා තියෙන්නේ වාහනේ අපිට හොඳට තේරෙනවා. අපි කොහොමම ඩ්‍රයිවිං සීට් එක ගැන කතා කරමු. පැසෙන්ජර් සීට් එකත් ඒත් එක්කම බලමු. මෙන්න මේ විදිහට බලන්න මාර ස්මූත් විදිහට ඩෝ එක ක්ලෝස් වෙනවා. මේ වාහනවල ජපන් ක්වොලිටි එක කියන එක අපිට බලා ගන්න පුළුවන්. වාහනේ ඩ්‍රයිවිං සීට් එකට ගිහින් බලමු ඩ්‍රයිවිං සීට් එක කොහොමද කියලා අපි. හරි අපි දැන් ඩ්‍රයිවිං සීට් එකට නගිමු. මාරම ස්මූත් ඩෝ එක ඕපන් වුණා. ටිකක් බරින් වැඩි ඩෝ එකක් කියලා ෆීල් වෙනවා. කම්ෆර්ටබිලිටි එක වැඩි. වාහනේ මම ඔයාලට දාන්නම් ඩීටේල්ස් මේ වාහනේ උස ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කොහොමද ඒ වගේම දිග පළල මේ හැමදේම දාන්නම්. දැන් ඔයාලට මේ පේනවා ඇති. එතකොට මේකේ ඩෝ එක ගැන කතා කරමු. මේකේ ඉස්සරහට නම් හම්බ වෙන්නේ නැහැ ෆුට් ස්ටෙප් එකක්. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් ඩෝ එකේ ඩිසයින් එක මේ ටිකක් වුඩන් ෆිනිෂ් එකක් ගිහින් තියෙනවා. මෙන්න මේ හරියෙන් අපේ පවර් මිරර්, පවර් වින්ඩෝ ඔප්ෂන්, ඒ වගේම ඇඩ්ජස්ට්මන්ට්ස් ටික මේ විදිහට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මේ වගේ අපේ හෑන්ඩ් රෙස්ට් එක හම්බ වෙලා තියෙනවා, කුෂන් එකක්. මේ හැමදේම හම්බ වෙලා තියෙන්නේ ලෙදර් ෆිනිෂින් එකක් එක්කන්. මේක සාමාන්‍යයෙන් කම්ෆර්ටබිලිටි ඔරියන්ටඩ් වාහනයක් විදිහට තමයි එන්නේ. ඉතින් ඩෝ එකේ ඩිසයින් එක මේ විදිහට තමයි තියෙන්නේ. අර ටිකක් ලක්ෂරි ක්ලීන් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. අපි කොහොමම ඇතුළට ගියොත් මම ඇතුළට එනකොටම තේරුණ දෙයක් තමයි වාහනේ අර නගින්න මාර ලේසි වාහනේ. මේ වාහනේ ටිකක් වෙනස්. ඇත්තටම ගත්තොත් මම කලින් රිවිව් වල කියනවා වගේ අර ජපන් ක්වොලිටි කියන එක හොඳට තේරෙනවා මේ වාහනේ. ස්ටියරින් වීල් එකේ අපිට মালටි ෆන්ක්ෂනල් කීස් හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම ඩෑෂ්බෝඩ් එක බලන්න මේකේ මෙන්න මේ හරිය සොෆ්ට් ටච් ඒත් එක්කම මේවා නම් හાર્ඩ් ප්ලාස්ටික් හම්බ වෙලා තියෙන්නේ. මේ විදිහට ලස්සන ක්‍රෝම් ගානිස් එකක් ගිහින් තියෙනවා. ඒත් එක්කම කප් හෝල්ඩර් එකක් අපේ AC වෙන්ට් එක මේ විදිහට හම්බ වෙලා තියෙන්නේ. මේකේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක එහෙම නැත්නම් ගේජ් ක්ලස්ටර් එක ගැන අපි දැන් ටිකක් කතා කරමු. මේ Toyota Voxy එකේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක එහෙම නැත්නම් මීටර් බෝඩ් එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්. ලස්සනයි. ඇත්තටම අර ක්ලීන් ඩිසයින් එකක් තියෙන්නේ. මේකේ ඇනිමේෂන් සිස්ටම් එකක් වගේ තියෙනවා. ඒකත් ලස්සනයි. මොකද මේක ඇනලොග් and ඩිජිටල් දෙකම එකතු වෙලා තමයි වැඩ කරන්නේ. ওই කටු මීටර් පද්ධතියකුත් එක්කන් ඩිජිටල් මීටර් පද්ධතියක් තියෙන්නේ. ලස්සනයි. ඉන්ඩිකේටර්ස් ඔක්කොම එහෙම තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට මේ වාහනේ සාමාන්‍ය ජපන් වාහනයක විදිහටම රයිට් සයිඩ් එකෙන් අපේ සිග්නල් ලීවර්ස් ඒ වගේම රයිට් සයිඩ් එකෙන් අපේ හෙඩ්ලයිට් වල එහෙම නැත්නම් සිග්නල් ලීවර්ස් හම්බ වෙලා තියෙනවා. ලෙෆ්ට් සයිඩ් එකෙන් අපේ වයිපර් ලීවර්ස් හම්බ වෙලා තියෙනවා. බලන්න මේකේ ස්ටියරින් වීල් එක ටිකක් ලස්සන ඩිසයින් එකක් තියෙන්නේ. එතකොට මේ වාහනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හම්බ වෙලා තියෙනවා සෙන්සර්ස් වගේ මේ Toyota වාහනවල හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මේ වාහනේ මෙන්න මේ සෙන්සර්ස් වලින් වෙන්නේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. වාහනේ එළවන ඩ්‍රයිවර්ට නිින්ද යනවද වගේ දේවල් ඩිටෙක්ට් කරගන්න තමයි මෙන්න මේ වගේ සෙන්සර්ස් මෙතනින් හම්බ වෙලා තියෙන්නේ. Toyota badge එකත් එක්කන් ටිකක් ලස්සන ෆිනිෂින් එකක් තියෙනවා. මෙතනින් පොඩි කාබන් ෆයිබර් ටෙක්ස්චර් එකක් ගිහින් තියෙනවා බලා ගන්න පුළුවන්. ලස්සන ස්ටියරින් වීල් එකක්. ඒත් එක්කම මේ වාහනේ මේක උඩට බලලා ටිල්ට් කරගන්න ඒත් එක්කම ටෙලිස්කෝප් ඇඩ්ජස්ට්මන්ට් උඩට බලලා ටිල්ට් කරන්න මේ හැමදේම හම්බ වෙලා තියෙනවා. අපි මේකේ සෙන්ටර් කන්සෝල් ඒරියා එක ගැන කතා කරමු ටක් ගාලා. එතකොට මේ වාහනේ සෙන්ටර් කන්සෝල් ඒරියා එක ගැන කතා කරොත් බලන්න ලස්සන ඩිස්ප්ලේ එකක් හම්බ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 7 inch ඩිස්ප්ලේ එකක් වගේ. ඒත් එක්කම මේකේ ඔප්ෂන් හැම එකම හම්බ වෙනවා. අපේ মালටි ෆන්ක්ෂනල් සිස්ටම් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ AC vents හම්බ වෙලා තියෙනවා යටින්. අපේ ඩිස්ප්ලේ එකට යටින් මේ ඩිස්ප්ලේ එකේ තියෙන සාමාන්‍ය වාහනයක හම්බ වෙන ෆීචර්ස් හම්බ වෙනවා. ඔය 3D view එකක් අන්න ඒ වගේ දේවල්. ඒත් එක්කම hazard light එක අපේ AC control area එක තමයි මේ විදිහට තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් යටින් manually adjustment එහෙම නැත්නම් manually keys තමයි touch screen එකක් නෙමෙයි මේක. යටින් හම්බ වෙලා තියෙනවා gear lever එක. මේක dashboard එකේම තමයි එන්නේ. බලන්න මේ වාහනේ gear lever එක හම්බ වෙලා තියෙන්නේ dashboard එකේමයි. මෙන්න මේ විදිහට dashboard එකටම සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේක හරි ලස්සන gear lever එකක් තමයි මේකට හම්බ වෙලා තියෙන්නේ. පොඩි carbon fiber texture එකක් හම්බ වෙලා තියෙනවා මේකේ. auto brake hold ඒ වගේම මේ තියෙන එක electric parking එක මේ hold option එක. ඒ වගේම drive ඒ වගේම අපේ drive mode එක select කරගන්න පුළුවන්. අපේ EV mode එක. ඒ වගේම අපේ ABS එකේ switch එක හම්බ වෙලා තියෙනවා. මෙතනිනුත් අපිට හම්බ වෙලා තියෙනවා පොඩි space area එකක්. wooden texture එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් dashboard එක මෙන්න මේ විදිහට ලස්සන finishing එකක් තමයි තියෙන්නේ මේක ඇතුලේ. වාහනේ අර Toyota finishing එක බලා ගන්න පුළුවන් මේ වාහනේ. ඒත් එක්කම අපි මේකේ එහෙම නැත්නම් මේ center console area එකේ පල්ලට આવත් මෙතනින් අපිට හම්බ වෙලා තියෙනවා wireless phone එහෙම නැත්නම් wireless
charging pad එකක් ඒත් එක්කම අපිට cup holders දෙකක් හම්බ වෙලා තියෙනවා. මෙතනින් අපිට පොඩි space area එකක් හම්බ වෙලා තියෙනවා. මේක නම් hand rest එකක් විදිහට නෙමෙයි පාවිච්චි වෙන්නේ. මොකද මේ වාහනේ මෙන්න මෙතනින් ඔයාලට පේනවා වගේ hand rest දෙකක් හම්බ වෙලා තියෙනවා අපේ passengerටයි driverටයි. I think මේ ටික තමයි මේ වාහනේ විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඔහොම අපි වාහනේ ටිකක් roof එක ගැන කතා කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේකේ අපේ reading lights යන ඒ වගේ දේවල් ඒත් එක්කම මෙතනින් තමයි අපේ පිටිපස්ස සහ tail gate එක open කරගන්න switch එක හම්බ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ option මෙතනින් දීලා තියෙනවා. ඒ වගේම අපේ rear view එකේ glass එක මෙතනින් හම්බ වෙලා තියෙනවා. ඒත් එකම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ sun blind එක මෙතනින් හම්බ වෙලා තියෙනවා. පොඩි mirror එකක් එක්ක. මෙතන උඩින් හම්බ වෙලා තියෙනවා light එකක්. වාහනේ ඇතුලේ luxury feel එක හොඳට තියෙනවා. අර materials වල quality කියන එක අපිට හොඳට තේරෙනවා ඇතුලේ. ඉතින් අපි මේ Toyota Voxy එකේ engine එක ගැන කතා කරමු. මේකේ හම්බ වෙලා තියෙන්නේ 4 cylinder engine එකක්. ඉතින් මේක 1800 cc තමයි වෙන්නේ. ඒ කියන්නේ 1.8 liter engine එකක්. මේක මම කලින් කිව්වා වගේ ඉලෙක්ට්‍රික් මෝටර් සිස්ටම් එකකුත් එක්කම කපල් වෙලා වැඩ කරන්නේ. ඒ කියන්නේ EHEV කියන ට්‍රාන්ස්මිෂන් එක තමයි මේකේ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ ගියර් බොක්ස් පද්ධතිය ගැන කතා කරොත් මේකේ හම්බ වෙන්නේ ECVT කියන ගියර් බොක්ස් එක. බලා ගන්න පුළුවන් මේකේ ටිකක් කොම්ප්ලිකේටඩ් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. මොකද මේක EHEV කියන සිස්ටම් එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් එක්කන් කපල් වෙලා තමයි වැඩ කරන්නේ. ඉතින් එතකොට මේකේ ඉන්ධන කාර්යක්ෂමතාවය සාමාන්‍ය ලීටරයට කිලෝමීටර් 18ක් විතර වෙනවා කියලා තමයි මේ වාහනේ යූස් කරන අය කියන්නේ. සාමාන්‍යයෙන් මොන හරි වුණොත් අත දාලා දෙයක් කරගන්න පුළුවන් ලෙවල් එකේ තියෙන එන්ජින් එක. ඒත් එක්කම කන්ට්‍රෝල් සෝන් එකකුත් හම්බ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අඩියක විතර වාහනේට ඉස්සරහට ඩැමේජ් එකක් වුණොත් එන්ජින් එකට වෙන ඉම්පැක්ට් එක අඩු කරන්න තමයි මේ කන්ට්‍රෝල් සෝන් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒක හේතුවක් වෙනවා අපේ පැසෙන්ජර් කැබින් ඒරියා එකේ සේෆ්ටි එකටත්. ඉතින් අපි මේ බොනට් එක ක්ලෝස් කරගමු. මේක සාමාන්‍යයෙන් මේ වාහනේ මේන්ම ෆෝකස් එක මම කලින් කිව්වා වගේ කම්ෆර්ටබිලිටි කියන එක. ඉතින් එතකොට මේ වාහනේ පොඩි අවාසි කීපයක්ත් තියෙනවා. මේ වාහනේ ඩ්‍රයිව් කරනකොට අර ස්පෝටි ෆීල් එකක් කොහෙත්ම හම්බ වෙන්නේ නැහැ. කාර් එකක් ෆීල් කරනවා වගේ තමයි දැනෙන්නේ. අනිත් එක තමයි හයිවේ එකේදී වගේ හයි ස්පීඩ් වල මේ වාහනේ ටිකක් වේගෙ වැඩියෙන් යනකොට බොඩි කන්ට්‍රෝල් එකේ එහෙම නැත්නම් බොඩි රෝල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද වාහනේ දිගින් වැඩි උසින් වැඩි වංගුවක් වගේ ගන්නකොට බොඩි රෝල් එක ටිකක් මේ වාහනේ වැඩි. ඉතින් මේ වාහන ගැන අදහස වගේම වීඩියෝ ගැන අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට මෙතනින් වීඩියෝ එක අපි ඉවර කරනවා. channel එක subscribe කරලා තියාගන්න මේ vehicle focus